ලංකාවේ වලවල් පිරිච්ච පාරවල් වල යද්දි පොඩි ගැස්සීමක්වත් ඇඟට නොදෙනි ප්‍රීමියම් රයිඩ් ක්වොලිටි එකක් ගන්න නම් වාහනේ තියෙන්න ඕනේ සස්පෙන්ෂන් එක මොකක්ද? මැක්ෆර්සන්ද නැත්නම් ඩබල් විෂ්බෝන්ද? පළවෙනි එක මැක්ෆර්සන් ස්ට්‍රට්. අපේ එදිනෙදා දකින ඇක්වා, ඇක්සියෝ, විට්ස් වගේ ගොඩක් කාර් වල ඉන්නේ මේක. සැලස්ම සරලයි. නඩත්තු වියදමත් මහරම අඩුයි. හැබැයි මේකේ ෂොක් එක කෙලින්ම චැසි එකටම හයි වෙලා තියෙන නිසා පාරේ රළු ගතිය සහ සද්ද කෙලින්ම කැබින් එකට එනවා. අනික වලවල් වලදී ටයර් එකේ ඇලේ වෙනස් වෙනවා. හැබැයි ප්‍රාඩෝ, මොන්ටේරෝ, බෙන්ස් වගේ ලක්ෂරි වාහන වලට එන්නේ ඩබල් විෂ්බෝන්. මේකේ අපර් සහ ලෝවර් විදිහට Y හැඩති කන්ට්‍රෝල් ආම්ස් දෙකක් තියෙනවා. ඒ නිසා රෝදේ උඩ පල්ලෙහා යද්දි ටයර් එකේ හැම වෙලෙම පාරට අංශක 90කින් තද වෙලා තියෙනවා. වංගු වලදී බොඩි රෝල් එකක් ඇත්තෙම නැහැ වගේම කිසිම ගැස්සීමක් නැති සුපිරිම ස්මූත් ගමනක් මේකෙන් ලැබෙනවා. රයිඩ් ක්වොලිටි එකකින් ඩබල් විෂ්බෝන් දින්නත් මේකේ පුෂින් සහ බෝල් ජොයින්ට්ස් වැඩි නිසා රිපෙයාර් කරද්දි සාක්කුවට ටිකක් රිදෙනවා. ඔයාගේ වාහනේ තියෙන මේ දෙකෙන් මොකක්ද? පල්ලෙහින් කමෙන්ට් කරන්න. වාහන ගැන මේ වගේ තාක්ෂණික ලංකාවේ වලවල් පිරිච්ච පාරවල් වල යද්දි පොඩි ගැස්සීමක්වත් ඇඟට නොදෙනි ප්‍රීමියම් රයිඩ් ක්වොලිටි එකක් ගන්න නම් වාහනේ තියෙන්න ඕනේ සස්පෙන්ෂන් එක මොකක්ද? මැක්ෆර්සන්ද නැත්නම් ඩබල් විෂ්බෝන්ද? පළවෙනි එක මැක්ෆර්සන් ස්ට්‍රට්. අපේ එදිනෙදා දකින ඇක්වා, ඇක්සියෝ, විට්ස් වගේ ගොඩක් කාර් වල ඉන්නේ මේක. සැලස්ම සරලයි. නඩත්තු වියදමත් මහරම අඩුයි. හැබැයි මේකේ ෂොක් එක කෙලින්ම චැසි එකටම හයි වෙලා තියෙන නිසා පාරේ රළු ගතිය සහ සද්ද කෙලින්ම කැබින් එකට එනවා. අනික වලවල් වලදී ටයර් එකේ ඇලේ වෙනස් වෙනවා. හැබැයි ප්‍රාඩෝ, මොන්ටේරෝ, බෙන්ස් වගේ ලක්ෂරි වාහන වලට එන්නේ ඩබල් විෂ්බෝන්. මේකේ අපර් සහ ලෝවර් විදිහට Y හැඩති කන්ට්‍රෝල් ආම්ස් දෙකක් තියෙනවා. ඒ නිසා රෝදේ උඩ පල්ලෙහා යද්දි ටයර් එකේ හැම වෙලෙම පාරට අංශක 90කින් තද වෙලා තියෙනවා. වංගු වලදී බොඩි රෝල් එකක් ඇත්තෙම නැහැ වගේම කිසිම ගැස්සීමක් නැති සුපිරිම ස්මූත් ගමනක් මේකෙන් ලැබෙනවා. රයිඩ් ක්වොලිටි එකකින් ඩබල් විෂ්බෝන් දින්නත් මේකේ පුෂින් සහ බෝල් ජොයින්ට්ස් වැඩි නිසා රිපෙයාර් කරද්දි සාක්කුවට ටිකක් රිදෙනවා. ඔයාගේ වාහනේ තියෙන මේ දෙකෙන් මොකක්ද? පල්ලෙහින් කමෙන්ට් කරන්න. වාහන ගැන මේ වගේ තාක්ෂණික රහස් හැමදාම දැනගන්න ඔටෝසූන් ෆලෝ කරන්න. ලංකාවේ වලවල් පිරිච්ච පාරවල් වල